බලන්න පොත් කියවන සෑම දෙනා නව දැනුමෙන් පිබිදෙන අලුත් දේ තන ලොව බබලේ තරුවෙනා රයිට් මේ කවියෙන් මොකද්ද කියවෙන්නේ රයිට් පොත් කියවගේ මෙතන පිළිවෙල අද මම ක්ලාස් එකක් කරා මේ සත්‍ය සිදුවීමක් කරා හරිද මම අද ක්ලාස් එක කරේ පොරන්නර පැත්තේ මේ අද සෝමාවගේ පාරේ අතට යනවනේ ඕනෑම කියලා තියෙන එතන තමයි කරේ ක්ලාස් එක මම ටිකක් ඉන්න වෙලාවට එකපාරම මේ නිකන් කාන්තාවක් මේ අම්ම කෙනෙක් වගේ මාළ හොරෙක් කියලා දුවන. අල්ලගන්න මාළ හොරෙක් කියලා. මම දුන්න කුඩේ හොඳ වෙලාවට මාළේ ගන්න දරුවා දිව්ව කියලා කිව්වා. මේක ඇත්තම සීන් එක. අර කාන්තාව අම්මා පාරෙන් යනකොට බයික් එක ආපු දෙන්නේ ටක් ගාලා කුඩෙන් ගාලා මම ගැහුවා කුඩෙන් කියලා එයාගේ දුක කියනවා මම. රයිට්. වේගෙන් යනවා. යනකම් ටක් ගාලා මාළේ කරන්නේ කියලා අල්ලගන්න කුඩෙන් ගහලා ගියා. වෙලාවට වැරදිලා හරි අර අම්මා තේ පිහියක් කැමති බල මොකද වෙන්නේ? මොකද වෙන්නේ පිහියක් තිබ්බම? භාගයක් එතන ඉතුරු භාගෙ බයික්කේ. ඕම් හොරකම විපාක. පැහැදිලිද? අපි හොරකම් කරන්න හොඳයිද? නෑ. ඔය හේතුව මොකද්ද? ඉගෙන ගන්නෙ නෑ. මගේ ඔය මම දැකපු දෙවෙනි සත්‍ය සිදුවීම. එකක් අපේ කොලෙජ් එකේ යාළුවෙක්ගෙත් එහෙමයි. පාරේ බස් එක නතර කරලා තිබ්බා. අපි නිදාගන්න මෙන්න මෙහෙම ජානංගම ඔළුව තියාගෙන රැක් නිදාගෙන ඉද්දි එක්කෙනෙක් ඇවිල්ලා ඉවරලා මෙහෙම මාළේ කඩාගත්ත පවුන් දෙක විතර මාළයක් මේ හිඟුරක් ගොඩ පැත්තේ රයිට් මෙහෙම කඩාගත්තා අරගෙන බයික් එකේ ගියා යන්නේ අනේ මගේ මාළේ කඩුවා මේ අපි ගියා බලන්න වැඩක් නැහැ ගිහිනවා අපේ දේවල් අපි පරිස්සම් කරන අංක 1 අනිත් එක තමයි පුතේ හොඳට ඉගෙන ගත්තා නම් එහෙම හොරකම් කරන්න ඕනද නෑ ඒ හින්දා එහෙම දෙයක් වුණම අපිට විතරයි ඒ යාහනේ තියෙන්නේ ඒ දා ප්‍රවේශයෙන් පාර ගියා මොන දේ කරා හැමතැනම සමහර බොරු ඉන්නවා හැබැයි දෙයක් වුණාට පස්සේ ඒක Taman විතරයි Taman ආරක්ෂා දෙනවා මට නිකබඩම කල්පනාවනේ අර අම්මගේ අතර පාර දීපම්මද හොඳ වෙලාවට හොඳ පීයක් තිබ්බම වැඩේ හරි භාගයක් දීම භාගයක් යනවා එහෙමයි වෙන්නේ සීනේ හරි එහෙනම් ඉගෙන ගන්න හැබැයි කොයි වෙලාවෙ හරි ඔය වගේ කරන වැඩ කරන මිනිස්සුන්ට පුතේ සබාව දහමෙන් අනිවාර්යෙන්ම තීන්දුව දෙනවා නැද්ද දැන් පේනවා දික්ක සුලිත් පුරාට වෙනවනේ සමහර තැන්වල ගෙවල් ඉතුරු වෙනවා සමහර විට ගෙවල් පිටින් යන්නේ හරි ඒ අනුන්ගේ දේවල් පිට කවදාවත් හොරකම් කරන්න එපා. තමන්ගේ වැඩේ හරියට කරන්න. එහෙම කරාම පුතේ අපිට සතුටින් ඉන්න පුළුවන්. පැහැදිලිද? ඔය හොරකම් කරන්න හේතුව ඇයි? ඉගෙනගෙන නැහැ. දැනුමක් නැහැ. බාල ඉක්මනට සල්ලි ගන්න. හොඳ දැනුමක් තියාගන්න. හොඳට ඉගෙන ගන්න. ඒතර අනුන්ගේ දේවල් හොරකම් කරන්න බෑ ඕනේ නැහැ. තමන්ට ඕන තරම් දේවල් හම්බ කරන්න පුළුවන්. එහෙම කරන්න.